ඔටෝමොබයිල් ස්කෑනින් වලට ආස කරන නැත්නම් තමන්ගේ වාහනයක ස්කෑන් එකක් ගහගෙන නැත්නම් තමන් ගන්න යන වාහනයක ස්කෑන් එකක් ගහගෙන වාහනයක තත්ත්වය බලා ගන්න කැමති අයට සහ ඒට ආස කරන මේ විෂයට එන්ටර් වෙන්න කැමති අයට අපි ස්කෑනර් රේන්ජ් එකක් ගෙනල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ තින් ඩෑග් මිනි කියන එක, එතකොට මියුකා BT200 කියන එක සහ මියුකා BT200 Max කියන එක අපි ගෙනල්ලා තියෙනවා. එතකොට මේ වගේ මිල ගත්තොත් එන්නේ මේක රුපියල් 17500යි. ඒ වුණාට මේ දවස්වල ඩිස්කවුන්ට් එකක් යනවා. මේකට රුපියල් 14500යි වැටෙන්නේ. එතකොට මේ මියුකා BT200 කියන එකත් රුපියල් 17500ක් වෙනවා. මේකට ඩිස්කවුන්ට් එකම ඒ ඩිස්කවුන්ට් එකට යනවා. එතකොට මේකත් රුපියල් 14500යි වැටෙන්නේ. එතකොට මියුකා BT200 Max කියන එක තියෙනවා. මේක රුපියල් 25500ක් වෙනවා. එතකොට මේක 25500ක් වෙනවා. එතකොට මේ වගේ තියෙන වෙනස්කම් තමයි මේ තින්ඩෑක් මිනි කියන එක. තින්ඩෑක් මිනි කියන එකෙන් අපිට වාහනයක් ස්කෑන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාහනයක් ස්කෑන් කරගෙන හෙල්ත් රිපෝට් එකක් ගන්න. නැත්නම් හයිබ්‍රිඩ් වාහනයක් නම් හයිබ්‍රිඩ් වාහනේ බැටරි වල රිපෝට් එකක් ගන්න. එතකොට මොන හරි DTC කෝඩ් තිබ්බොත් ඒවා ක්ලියර් කරගන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන්. තව ලයිව් ඩේටා ස්ට්‍රීම් එකත් බලා ගන්න පුළුවන් මේ තින්ඩෑක් මිනි කියන එකෙන්. එතකොට මියුකා BT200 කියන එකත් ඒ ටිකම මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ හෙල්ත් රිපෝට් එකක් ගන්න පුළුවන්, ලයිව් ඩේටා බලන්න පුළුවන්, DTC ක්ලියර් ගන්න පුළුවන්, ඒ ටිකම කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ඔයිල් රීසෙට් ෆන්ක්ෂන් එකයි ස්ටීරිං ඇන්ගල් සෙන්සර් රීසෙට් ෆන්ක්ෂන් එකයි අවුරුද්දක් නොමිලේ හම්බෙනවා. අවුරුද්දක් නොමිලේ හම්බෙනවා. අවුරුද්දකට වැඩියෙන් ඕන නම් ඔයාලට ගෙවීමක් කරලා ඒක ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ මෙන්න මේ මියුකා BT200 Max කියන එක මේකේ අර විදිහටම වාහන ස්කෑන් කරගන්න පුළුවන්. DTC කෝඩ් තිබ්බොත් ඒවා මකන්න පුළුවන්. ඊට අමතරව මේ කියනවා ඇක්චුවේෂන් ටෙස්ට් සහ ස්පෙෂල් ෆන්ක්ෂන්ස් කියන ඔක්කොම ටික මේ කියනවා. එතකොට මේක 25500ක් වෙනවා. එතකොට මේ තුනේම මේක තමයි ඔයාලට එන්ට්‍රි ලෙවල් එකට හරියනම ගැලපෙන මේ ස්කෑනර් ටික. මේ තුනේම ලයිෆ් ටයිම් අප්ඩේට් හම්බෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය සහ වාසිය. මේ වගේ අඩු ගානකට ලයිෆ් ටයිම් අප්ඩේට් හම්බෙන ස්කෑනර් ටික තමයි මේක. එතකොට ඔය රුපියල් 4000 5000 රුපියල් 2000ට විතර තියෙන ස්කෑනර්ස් තියෙනවා. ඔයාලට ඒකෙන් වාහනයකට හරියකට දෙයක් කරගන්න ඇත්තටම බෑ. මොකද වාහනයක් මේ ස්කෑනර් එකක් සහ වාහනයක් සම්බන්ධ වෙනකොට ඒකේ තියෙන සොෆ්ට්වෙයාර් අතර මැච් වීමක් සිද්ධ වෙන්න ඕනේ. අන්නේ මැච් වීමක් ගන්න මේ වගේ සොෆ්ට්වෙයාර් එකකුත් මෙයාලා ඩෙවලොප් කරන්න ඕනේ. එතකොට අර පොඩි VCI වලින් වෙන්නේ එහෙම කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඒ වාහනේ බ්‍රෑන්ඩ් එකට ගැලපෙන්නේ. කියන්නේ වාහනේ මොඩල් එකට ගැලපෙන්න එහෙම සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කිරීමක් ඒ කට්ටිය සිද්ධ කරන්නේ නැහැ. තර්ඩ් පාටි ගන්න සොෆ්ට්වෙයාර් වලින් තමයි අපි එතන රීඩින් එක ගන්න. එතකොට හැම සෙන්සර් එකකින්ම data හම්බෙන්නේ නැහැ. සමහර DTC කෝඩ් ක්ලියර් කරන්නත් බැරි වෙනවා. සමහර ඒවා පෙන්වන්නේ නැති වෙනවා. අන්න ඒ විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒව වළක්වා ගන්න තමයි මේ ස්කෑනර් ටික තියෙන්නේ. එතකොට මේ ස්කෑනර් පොඩි ස්කෑනර්. ඒ වුණාට අර ලොකු ගාණක් එන්නේ සාපේක්ෂව ලොකු ගාණක් එන්නේ. ඒ කියන්නේ අනිත් ස්කෑනර් එක ගත්තාම මේ ඒ කියන්නේ මේ ස්කෑන් ගැන දන්න අය දන්නවා කොහොමද ගණන් රේන්ජ් එක යන්නේ කියලා. එතකොට මේවා ගත්තහම මේවා අඩුම ගණන් වල තියෙන ඒවා අඩුම ගණන් තියෙන ඒවත් සාමාන්‍යයෙන් 10000න් එහා පැත්තේ තියෙන්නේ. මේ වගේ සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරන්නත් එයාලා යම්කිසි මුදලක් දරනවා. ඒ හින්දා තමයි මේකේ මේ ගණන් වල මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ. ඊට මෙන්න මේ ස්කෑනර් ටික අපෙන් ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරි දා ගන්නත් පුළුවන්. කොහෙට වුණත් රුපියල් 400යි ලංකාවටම. මේ තින්ඩෑක් මිනි එක තින්කායගේ තින්ඩෑක් මිනි එක පැකේජින් එක වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කලින් පැකේජින් එක තිබ්බේ. මේ කලින් පැකේජින් එක. මේක එන්නේ අනිත් ස්කෑනර් තින්කායගේ අනිත් ස්කෑනර් යනවා වගේම කළු පාට බොක්ස් එක. එතකොට මෙන්න මේ තින්කා කියන එකයි මේ මියුකා කියන එකයි ඔක්කොම මේ එකම කම්පැනි ඒවා. ඔයාලට මේක පිටිපස්සේ හරවන්න බලද හැකි මේ තින්කා ටෙක් ඉන්ක්. ඒ විදිහටම එකම කම්පැනියෙන් මේවා ගහන්නේ. අර බ්‍රෑන්ඩ් නේම් එක පොඩ්ඩක් වෙනස් වෙන එකයි විතරයි වෙන්නේ. මේ කෝර් බ්‍රෑන්ඩ්ස් කියලා දිනවා. ඔයාලට Google search කරොත් බලාගත හැකි මේ තින්කා කියන එකත් ලොන්ච් එකේම කෝර් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලට Google search කරොත් බලාගත හැකි කොහොමද ඒක මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ ලොන්ච් එකේම ස්කෑනර්ස් තමයි මේවා. කෝර් බ්‍රෑන්ඩ් කරපුවා. එතකොට ඔන්න ඔය විදිහට ස්කෑනර් ටික එන්ට්‍රි ලෙවල් එකේ ස්කෑනර් ටික මේ විදිහට තියෙනවා. එතකොට මේ වගේ ලයිෆ් ටයිම් ෆ්‍රී අප්ඩේට් හම්බෙනවා. 1 year warranty එකක් හම්බෙනවා. මේකෙන් හෙල්ත් රිපෝට් ගන්න පුළුවන්. DTC කෝඩ් තිබ්බොත් ක්ලියර් කරන්න පුළුවන්. ලයිව් ඩේටා ගන්න පුළුවන්. මේකෙත් ඒ ටිකම ගත්ත හැකි. ඊට අමතරව ස්ටීරිං ඇන්ගල් සෙන්සර් එකයි ඔයිල් රීසෙට් එකයි 1 year හම්බෙනවා ෆ්‍රී. අනිත් අප්ඩේට් ඔක්කොම ලයිෆ් ටයිම් ෆ්‍රී හම්බෙනවා මේකට. එතකොට මේ ස්කෑනර් එකේ ඔය DTC කෝඩ් රීඩ් කරනවා, ඉරේස් කරනවා. ඊට අමතරව රීසෙට් 15ක් ලයිෆ් ටයිම් ෆ්‍රී හම්බෙනවා. ඊට අමතරව මේකේ ස්පෙෂල් ෆන්ක්ෂන් සහ ඇක්චුවේෂන් ටෙස්ට් කියන ඒවත් මේකේනවා ලයිෆ් ටයිම් ෆ්‍රී හම්බෙනවා. එතකොට මේවා මේ ලංකාවේ තියෙන අඩුම මිල මීට වඩා අඩුවෙන් ඔයාලට ගන්න නැහැ කොහෙවත්. එතකොට මේ ලංකාවේ තියෙන අඩුම මිල මේක AliExpress එකේවත් මේ ගන්නට ඔයාලට ලංකාවට ගෙන්න ගන්න බෑ.
එතකොට මේ වන්නේ අප්ඩේට් මේ වන්නේ වරන්ටියකුත් එක ලයිෆ් ටයිම් ෆ්‍රී අප්ඩේට් හම්බෙන මේ ටික අපෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා මේ වගේ VC එක කච්චි කරද්දී ඔයාලා මේවා නිතරම ගහනවා ගලවනවා නම් මේ වගේ තියෙන මේ වගේ පින් එනවා පින් 16ක් එනවා. ඒ පින් ටික සවුත් වෙන්න බලන්න පුළුවන්. අන්න ඒකට අපි ගාව තියෙනවා මෙන්න මේ OBD2 එක්ස්ටෙන්ෂන් කේබල් එක අපි ගාව තියෙනවා. එතකොට මේක හරහා ඒ කියන්නේ මේක VCI එකට ප්ලග් කරලා මේක හරහා ඔයාලට වාහනයට ගහන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම ගහනවා ගලවනවා නම් ඔයාලට මේ එක්ස්ටෙන්ෂන් කේබල් එක මාරු කරාම මේ VCI එකේ පින් ටික බේර ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේක තියෙනවා අපි ගාව මේ OBD2 එක්ස්ටෙන්ෂන් කේබල් එක. මේක රුපියල් 2840ක් වෙන්නේ. මේකත් ලංකාවේ තියෙන අඩුම ගාණක් මේ තියෙන්නේ. AliExpress එකෙන් ගත්තත් ඔයාලට මේ ගාණට ගන්න හම්බෙන්නේ නැහැ. අපෙන් ඕඩර් එකක් දාගත හැකි. අපේ WhatsApp නම්බර් එකක් තියෙනවා 077 1580520 නැත්නම් අපේ Facebook එකට හරි WhatsApp එකට හරි මැසේජ් කරලා මේ වගේ වැඩි විස්තර සහ ඕඩර් කරගන්න පුළුවන්. ඊට අමතරව Coco Payment තියෙනවා. Coco Payment එකෙන් ඕඩර් එක ගන්නවා. ඔයාලට අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් www.trell.lk. ඒකෙන් Coco Payment එකෙන් උනත් මේවා ඔයාලට මාස 3ක ගෙවීම ක්‍රමයකට ලබා ගන්න පුළුවන්.